මේ අම්මලට තමයි ඇත්ත වශයෙන්ම මේ දරුවන් පිළිබඳ දරුවන් විඳින දුක්ඛම් අර මේ කතා කරන ගැටලුවේ මතක් කළා වගේ මේ අධ්‍යාපනය තුළ කොච්චර වෙහෙස කර අද මේ සකස් කරලා තියෙන්නේ කියන වැඩ පිළිවෙල දැක්කොත් එහෙම මිනිස්සු දරුවෝ මේක හරියට ඥානනේ වුණා. ඒ තරම් විනාශයක් මේ කරන්න හදන්නේ. මේක ඇත්තට තමයි මේක. අපි මෙතන ඉන්න මේ කවුරු අට ලෝකෙ දැකපු මිනිස්සු බරපතල විදිහට විශ්වාස කරනවා අධ්‍යාපන ප්‍රතිශාස කරන ඇත්තම අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍යයි මේ රටේ. ඒක විශාල චින්තන වෙනසක්. මේ අධ්‍යාපන ක්‍රමයකට තාම බැරිලා තියෙනවා නම් සිංහල දෙමළ මුස්ලිම් මැලේ කියලා කතෝලික හින්දු අර මේ කතන්දර මොකක්වත් නැතුව මේ මනුස්ස ජාතියේ දරුවෙක් අපේ ප්‍රගමනය නිසා හදාගන්න මේ සාකච්ඡාවකට වත් දුරු වෙන්න බැරි අධ්‍යාපනයක් කියන රටේක මොනවද අපි කතා කරන්නේ? ප්‍රතිසංස්කරණයක තමයි කියනවා. මේ ප්‍රතිසංස්කරණ වල තියෙනවා එක වසරෙන් ප්‍රේමාන්විත සම්බන්ධතා පටන් ගන්න මේ අනවශ්‍ය LGBTQ කියන පෙළරටවල තහනම් කරගෙන යන ඇමරිකාව සම්පූර්ණයෙන්ම තහනම් අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කරලා දෙනවා. මේ වගේ දේවල් අපි අපේ රටට කියන්නේ උදාහරණයක් අම්මා තාත්තා නැති කවුල තමයි මේ නිර්මාණය කරන්න යන්නේ. මේකයි මේක කියලා බලන්න. වසර දෙකක වගේ කාලයක් මෙහි පවතින අයහපත රටට වෙන නස්තන්තිය පෙන්නලා දුන්නු මේ අම්මා ටික එකතු වෙලා ඊට විරෝධීව දැක්කව තිබ්බ අදහස් මතදරන කණ්ඩායම් ටික අපි මුළු පරම්පරාවල් විනාශයකට යන්න ඉස්සෙල්ලා අපි අවදානම හරයේ කියා සිටිනවා. Soon will be a homeless human race. Those who have destroyed the humanity by LGBTQ are now going to destroy the innocent children's home also. Soon will be a homeless human race. LGBTQ மூலம் மனித கருப்பையை அழித்தவர்கள் இப்பொழுது அப்பாவி குழந்தைகளை තියෙනවා. ව්‍යවස්ථාවේ දීලා තියෙනවා.